නෑ. ජපානේ බස් එකක්. මේ බස් වල සෙනග නෑ. බස් එකේ යන්නේ සෙනග හරි පොඩ්ඩයි. මම ඉන්නේ අන්තිම සීට් එකේ. බලමු නේ. සෙන්සේ ඉන්නේ අන්තිම සීට් එකේ. ඉතින් මාක්ස් දාගෙන යනවා. ඉතින් බස් එක පිටිපස්සේ හැමතිස්සෙම නේද පරිස්සම් කරන දේවල් මිනිස්සු ඉන්නවා. ඩ්‍රයිවර් තමයි අරන් යන්නේ. අතන කන්ඩක්ටර් කෙනෙක් නැහැ. ජපානයේ බස් එකක් කොහොමද කියලා පෙන්වන්න ඕන නිසා චූටි වීඩියෝ එකක් අරන් එන්න හිතුණා. ඉතින් මංජුලා සෙන්සෙයි එක හැමදාම වැදගත් දේවල් ඉගෙන ගන්න ළමයිලට අද දවසෙත් බොහොම වැදගත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා හිතෙනවා. මේ බස්වල ගොඩ සෙනග යන්නේ නැහැ. සාමාන්‍ය පොඩි සෙනගක් ඉන්නේ. සීට් හිස් බෙල් එක හයි කරලා තියෙනවා හැමතැනම. ඉතින් ඒකෙන් බස් එකේ මේ විදිහට අපි යනවා. ඒක තමයි ඉතින් ජපානයේ බස් ගැන කතා කරනකොට බොහොම පිළිවෙලයි පිරිසිදුයි. ආයිත් දවසක හම්බෙමු. උදසන්නයි.